හායි අද අපි කතා කරන්න යන්නේ 2015 අවුරුද්දේ 46 වෙනි MCQ එක. මේක ඇත්තටම ටිකක් හරි නිර්මාණශීලී MCQ එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේක එච්චරම අමාරු MCQ එකක් නම් නෙවෙයි. ඒතර මේ MCQ එකේ මුලින්ම අපි මේක හොඳට කියව ගන්න ඕනේ. මොකද මේක ටිකක් නිර්මාණශීලී හින්දා මේ වගේ MCQ එකකදී දීලා තියෙන හැම වචනයක්ම මාරම විදිහට වැදගත් වෙනවා. හරි. එතකොට දැන් බලන්න මේ දාලා තියෙන ඉමේජ් එකේ ස්කන්ධයේ M සහ දිග L වූ ඒකාකාර ඍජුකෝණාශ්‍රාකාර ලී පැටියක් මේසයක් මත x දිශාව ඔස්සේ මේසයේ එක් දාරයකට සමාන්තර වනසේ රූපයේ පෙන්වා ඇති පරිදි තබා ඇත්තේ ලී පැටියෙන් කොටසක් මේසයෙන් ඉවතට දික්වනසේය. දැන් එතකොට ඕකෙදී මෙන්න මේ විදිහට දැන් මේගොල්ලෝ මේ අපේ ලී පටිය ටිකක් අඳුරු කරලා තියෙනවා. ඔයාලට පේනවා. නේද? හරි. ඊට පස්සේ ලී පටියේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට මේසයේ කෙළවරට දුර x0 වේ. දැන් ඔන්න ගුරුත්ව කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර අන්නේ කොටස highlight කරගන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ ප්‍රශ්න අලුතෙන් කරන කෙනෙක් නම් හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? දැන් බලන්න මේ වගේ ගානක මෙන්න මේ වගේ ගුරුත්ව කේන්ද්‍රයක් ගැන මොකක් හරි විස්තරයක් දුන්නා කියලා කියන්නෙම එකකින් අදහස් කරන්නේ මොකක්ද? මේ ගානට ඒක ඕනේ වෙනවා. ඒ කියලා කියන්නේ මේ ගානේ අවසාන පිළිතුරට මේ ගුරුත්ව කේන්ද්‍රවල මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. සමතුලිතතාවයේ යම්කිසි සම්බන්ධයක් තියෙනවා. ගූර්ණ මූලධර්මයේ දාන්න දෙන්න පුළුවන්. ඇයි ඒ? දුරවල් දීලා තියෙනවා. දුරවල් දීලා තියෙනවා කියන්නේ ගොඩක් වෙලාවට ගූර්ණ මූලධර්මයේ දැමිය යුතුයමයි. ඇත්ත වශයෙන්ම මේ වෙලාවකන් ඇවිල්ලා තියෙන උසස් පෙළ ප්‍රශ්නවලදී ඒක තහවුරු වෙලා තියෙනවා. නැත්නම් ඇත්තටම දුරවල් දෙන්න හේතුවක් නැහැනේ. මොකද විශේෂයෙන් මේ MCQ වල අනවශ්‍ය දත්ත ගොඩක් වෙලාවට දෙනවා ටිකක් අඩුයි. නොදී ඉන්න අවස්ථාත් නැතුවම නෙවෙයි හැබැයි. දෙන අවස්ථාත් තියෙනවා. නමුත් ඊටාම කලාතුරකින්. හැබැයි දැන් මේකේ මේ දුරවල් x0 xl වගේ විශේෂව වැඩිපුර සඳහන් කරලා තියෙනවා රූප සටහනෙත්. ඒකෙන් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම දුරවල් ඕන. අනිවාර්යයෙන්ම දුරවල් ටික ඕනේ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම දුරවල් ටික ඕනේ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම අපේ දුරවල් ටික ඕනේ වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ගූර්ණ මූලධර්ම මේකට දාගන්න සෙට් වෙන්න පුළුවන් කියන එක. ඔන්න මේ විදිහට මම රූපේ සම්පූර්ණ කරගන්නවා. දැන් මෙතන මේක L මෙතන මේක G මෙන්න මේ කොටස x0 කියලා තියෙනවා. ඊට පස්සේ ඔය ටික තිබිලා ඊට පස්සේ මෙතනින් මේ දිශාව තමයි x කියලා තියෙනවා කියලා කියනවා. මෙතන m ස්කන්ධය. ඔන්නේ m ස්කන්ධයට මේ පැත්තට v වේගයක් දෙනවා කියන එක. ඕකනේ අපේ කතානායකයා. කතානායකයා කියන එක මම අදහස් කරේ. ඕක වටා තමයි මේ ප්‍රශ්නේ ගෙතෙන්නේ ඇත්තටම. මේකට මෙහාට මේ v වේගයක් දෙන එක තමයි ප්‍රශ්නෙට හේතු වෙලා තියෙන්නේ. හරිද? ඔන්න ඔක තමයි මගේ දැන් රූප සටහන ඕගොල්ලන්ට පේනවා. එච්චර පැහැදිලි නැතුවදී මම ඊගාව වීඩියෝ එකේ මීට හොඳ කැමරා එකක් යූස් කරනවා. හරි. දැන් ස්කන්ධ M වූ කුඩා කුට්ටියක් පටියේ වම් කෙළවරෙහි තබා පටිය ඔස්සේ x දිශාවට ඒට v ආරම්භක වේගයක් දෙනු ලැබේ. ඔන්න බලන්න v වේගයක් දෙනවා. ඒක ඇල්ල highlight කරන්න. v වේගයක් දෙනවා කියන එක highlight කරගන්න එක මාර වැදගත්. ඉස්සරහට යනකොට තේරෙයි කියලා. මම ඔයාලට මේ ප්‍රශ්නේ හිතන්න ඕන පොයින්ට් එක හරියටම කියලා දෙන්නම්. දැන් පටිය සහ කුට්ටිය අතර ගතික ඝර්ෂණ සංගුණකයේ μ. ඒක ඇල්ලට highlight කරන්න ගතික ඝර්ෂණ සංගුණකයේ μ නම් පටිය පෙරලීම සඳහා කුට්ටියට දිය හැකි අවම වේගය වන්නේ අවම කියන කැලලත් highlight කරන්න. හරි. ඔන්න එතකොට මම දැන් ඔයාලට කිව්වා මේකේ highlight කරගන්න ඕන ප්‍රධාන කොටස් ටික. මම ඒ ටික highlight කරගන්න කියලා කිව්වේ ඒ ටිකෙන් තමයි මේ ගාන නිර්මාණය වෙන්නේ ඇත්තටම. ඉන්නකෝ මම පෙන්නන්න එක. දැන් මේ විදිහට ගත්තොත් එහෙම අපි දැන් බලමු. මම දැන් highlight කරගන්න මේ ගාන ඉවරනේ මේ වීඩියෝ ඉවරනකම් බලන්න මම මේක පැහැදිලිව කියලා දෙනවා කොහොමද මේ ප්‍රශ්නේ එන්ටර් වෙන්නේ කොහොමද මේ ප්‍රශ්නේ කරන්නේ හිතන්නේ කොහොමද කියන එක මම මේකේ හරියටම කියලා දෙනවා. හරි. එතන මම ඕගොල්ලෝ highlight කරන්න කිව්ව පළවෙනි කොටසේ මේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට මේෂයේ කෙළවට මෙන්න මේක. මොකක්ද මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රයේ
ඒ කොටස highlight කරගන්න කියලා කිව්වා. ඊගාව එක තමයි highlight කරන්න කියලා කියපු කුඩා කුටියක් පටියන එක. v වේගය. ඊගාවට v වේගය අපි highlight කරගන්නවා. තුන්වෙනි අපි highlight කරගන්න කියලා මේ ගතික ඝර්ෂණ නේද? ගතික ඝර්ෂණ සංගුණකය mu ඊගාව එක තමයි අවම. ඔන්න බොරු නම් බලන්න ප්‍රශ්නේ අන්තිම උත්තරයට යන්න ඔයාට මේ කොටස් හතරම 100%ක හොඳ අවබෝධයක් නැත්තම් බෑ. ඒක බෑ කියන්නේ ෂුවර්ම තමයි ඉතින්. ප්‍රශ්න කරගන්න බෑ. ඔය ටික හොඳට පුළුවන් නම් ප්‍රශ්න කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හිතලා බලන්න ඕන අපි දැන් ප්‍රශ්නේ ටිකක් ක්‍රිටිකල් පොයින්ට් එකට එනවා. දැන් බලන්න මේක ගත්තට පස්සේ මේකෙදි අහන්නේ මොකක්ද? යම්කිසි වේගයක් දෙනවා. මේ වේගේ කෙලවරට ගිහිල්ලා වේගේ නැති වෙලා යම්කිසි ස්ථානයකට එළඹෙනවා. එළඹිලා එතනින් ඊට පස්සේ ඔන්න ඔය ලී පටියට මොකක්ද වෙන්නේ? පටිය පෙරලෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ පටිය පෙරලීම සඳහා කුට්ටියට දී හැකි අවම වේගය. ඒකනේ අපෙන් අහන්නේ. ඒක අහනකොට අපි කරන්න ඕන ප්‍රධානම දෙයක් තමයි දැන් බලන්න පටිය පෙරලෙන්න ඕන. ඒ කියන්නේ එතනට ගිහිල්ලා මේක නවතින්න ඕනේ නේද? මෙන්න මේ m ස්කන්ධය අපේ මෙන්න මේ m කියන ස්කන්ධය මේ විදිහට එහාට ගිහිල්ලා මේ ගුරුත්ව කේන්දරෙනුත් එහාට ගිහිල්ලා මෙහාට ඇවිල්ලා මෙන්න මේ කොහෙදි හරි තැනකදී යා නතර වෙන්න ඕන. ඒ කියන්නේ ඒකේ වේගය බිඳුව වෙනකොටම මෙන්න මේ පටිය පෙරලිලා යන්නත් ඕන. ඒකනේ අපේ කතාව. ඒක තමයි කතාව. එතකොට මොකක්ද වෙන්න ඕන? දැන් බලන්න වේගය බිඳුව වෙනවා. මුලින් යම් කිසි වේගයක් තියෙනවා. වේගයක් තියෙනවා කියන්නේ මොකක්ද? මුලින් යම් කිසි ශක්තියක් තියෙනවා කියන එක. හොඳට අවබෝධ කරගන්න වේගයක් තියෙනවා කියලා කියන්නේ මුලින් යම් කිසි ශක්තියක් තියෙනවා කියන එක. ඒක මේ විදිහට අගට යනවා. අගට ගිහිල්ලා මොකක්ද වෙන්නේ? වේගය බිඳුවක් වෙනවා. ඊට පස්සේ පොඩි ගේම් එකක් පටන් ගන්නවා. ඒ අගට ගිහිල්ලා නැවතිච්ච අපේ මෙන්න මේ කුට්ටියයි මෙන්න මේ ලී පටිය මෙන්න මේ G මෙන්න මේ ගුරුත්ව කේන්දරයයි රණ්ඩු කරගන්නවා. ඒ දෙන රණ්ඩු කරගන්නවා බැලන්ස් වෙලා ඉන්න. ඒකනේ ලෝකෙ හැමතැනම කරන්නේ. ස්ථායි වෙලා ඉන්න උත්සාහ කරනවා. ස්ථායි වෙලා ඉන්න උත්සාහය ෆේල් වෙන්න ඕන. ඒ උත්සාහය සාර්ථක නොවිය යුතුයි මේක පෙරලෙන්න. අපි එහෙනම් මොකක්ද කරන්නේ? ෆිසික්ස් වලදී අපි හැම වෙලෙම කරන්නේ වෙනස් වෙන ලක්ෂයට සමතුලිතතාව බිඳ වැටෙන අවස්ථාවට ඔන්න ඔය ඒ අවස්ථාවනේ අපි සලකන්නේ. එතනින් එහාට ගොඩක් වෙලාවට ගණනය කිරීම වෙන්නේ කම්බයිනර්ස් වල. නමුත් ෆිසික්ස් වලදී අපි කරන්නේ ඒ අවස්ථාව බිඳ වැටෙන අවස්ථාව සලකලා එතනට අපි සූත්‍රය දානවා. දැන් ඝර්ෂණයේදී කරන්නේත් ඒක තමයි. ඒ අවසාන අවස්ථාව අපි සලකනවා. දැන් මේ ගතික ඝර්ෂණ සංගුණකයේ මිවුනම් අපි මොකද කරන්නේ? අන්න ඔය පෙරලෙන අවස්ථාව සලකලා එතනට දානවා. මොකක්ද එතනට දාන්නේ? හරි ලේසි. දුර දේවල් දීලා තියෙනවා ස්කන්ධ තියෙනවා. මොනවද තියෙනද ප්‍රධාන දෙක? ওই දෙක හරියට තේරුම් ගන්න වැඩේ ඉච්චරයි. ওই දෙක හරියට තේරුම් ගන්න ඉතරයි තියෙන්නේ. මොනවද තියෙන දෙක? එකක් තමයි අපිට දීලා තියෙනවා ස්කන්ධ m. අපිට දීලා තියෙනවා දුරවල් දිග l දීලා තියෙනවා. ml තියෙනවා කියන්නෙම මොකක්ද? අපේ ප්‍රසිද්ධ එක්කෙනා එනවා කවුද? ගූර්ණ මූලධර්මය. හරි ලේසි. ගූර්ණ මූලධර්මය දාගන්නවා. කොතනටද ගූර්ණ මූලධර්මය දාන්නේ? ගූර්ණ මූලධර්මය දාන්නේ පෙරලෙන අවස්ථාවට. තමයි ගූර්ණ මූලධර්මය දාගන්න තියෙන්නේ. එච්චරයි. මේ වැඩේ එච්චරයි තියෙන්නේ. පෙරලෙන අවස්ථාවට ගූර්ණ මූලධර්මය දාගමු. හරි. අපි ඒ කොටසට යමු. ඔන්න බලන්න මම දැන් කරන වැඩේ. මේ ටික මාරම ලේසි. හරිද? ඔයගොල්ලෝ නිකන් මේවට බොරුවට පැනික් වෙන්න එපා. මේ ප්‍රශ්න ලේසි. ප්‍රශ්නේ ආපු ගමන් වැදගත් වචන ටික හයිලයිට් කරගන්න වැඩේ දෙන්න. එච්චරයි. කොහොමදත් හොඳට හැම වෙලේම මතක තියාගන්න ඕගොල්ලන්ගේ concepts වලින් පිට කිසිම දෙයක් එන්න බෑ සිලබස් එකේ.
ඒක ඇතුලෙන් තමයි මේ නිර්මාණශීලී මේ ප්‍රශ්න එන්නේ නිර්මාණය වෙලා ඇත්තම කිව්වොත්. දැන් බලන්න ඔන්න මේක. මෙන්න මේකනේ. දැන් මේක ඔන්න මම දැන් හොඳට පැහැදිලි කරනවා මේක දිහා හොඳට බලාගෙන ඉන්න. දැන් ඔන්න බලන්න මේකට මෙතන වේගයක් දෙනවා. මේක මේ විදිහට ඇවිල්ලා මේ ගුරුත්ව කේන්ද්‍රය පහු කරගෙන මෙහාට යනවා. ඊට පස්සේ මේ x නෝට් පින්න මේ ලී කටිනුත් මෙහාට මෙතනුත් මේක මේ මෙහාට එහාට තල්ලු වෙලා ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම ගිහලා යම් කිසි තැනකට ඇවිල්ලා මෙයා නවතිනවා. දැන් අහන්න එපා පෙට්ටිය කොහොමද රවුමක් වුනේ කියලා. පෙට්ටියම තමයි ඈ. ඔන්නම තියෙනවා. ඔන්න එතනදී මෙයයි අතර යනවා ෆයිට් එකක්. ඒ ෆයිට් එකෙන් මෙයා දිනනවා. ඒ කියන්නේ දිනන අවස්ථාව විසලකන්නේ. වැටෙන්න නොවැටෙන අවස්ථාව. ඊට පස්සේ බෙන්න මේක මේ විදිහට පටිය පෙරලෙනවා. ඔන්න ඕකනේ සිද්ධිය. ඕක තමයි සිද්ධිය ඉතින්. එතනින් හරිය මොකද්ද වෙන්නේ? බෙන්න මේ පටිය පෙරලෙනවා. ඔතනින් හරිය වෙන්නේ මෙන්න මේ පටිය පෙරලෙන එකනේ. එච්චරයි කතාව. එහෙනම් මොකක්ද කරන්නේ? අපි ඔන්න පටිය පෙරලෙන අවස්ථාවට හරිම ලේසි. පටිය පෙරලෙන අවස්ථාවට දාගන්න කවුද? ගූර්ණ මූල ධර්මයේ F සමාන මේ දාන්න බෑනේ එතනට. ඒ වගේම කියන්නේ නිකන් මෙහෙට කිව්වේ. එතනට වෙන වැඩ කරන්න බෑනේ. එතනට කරන්න පුළුවන් දිග දාන්නව නම් බර දාන්නව නම් පෙරලෙන කට්ටිය දාන්නව නම් දාන්න F සමාන මේ දාන්න මේ ගූර්ණ මූල ධර්මය. නිකම මට හොයාගන්න පුළුවන්. ඔන්න මම දානවා ගූර්ණ මූල ධර්මය. ඔන්න මම දානවා ගූර්ණ මූල ධර්මය. හරිද? දැන් මෙන්න මේකනේ මෙතනයි සලකලා දානවා මම ගූර්ණ මූල ධර්මය. දැන් මෙයානේ මෙහෙම මෙතනට ආවා. එයාගෙන් මෙතන මේ අයින්ට ගියපු කෙනා ගේ ඉඳන් තියෙන දුර නේද? ඒකනේ අපි සලකන්නේ. දැන් මෙතන බරනේ ඔය කැපිටල් M මොකද අපිට දීලා තියෙන මෙතන එක කැපිටල් M කියලා දීලා දෙන ගානේ. බොරුණ කියවන්නකෝ. අපි දාන්න ඕන මොකක් වටාද? මෙතන වටා දාලා හරියනවද? නෑනේ. මෙතන වටා බෑ. මෙතන වටා හරියනවා. ඇයි එතන වටා හරියන්නේ? මොකද එයා වටානේ ඇත්තට මේ බැලන්ස් එක ඒ කියන්නේ එයා වටා ඉම්බැලන්ස් වුණොත් නේ මේක වැටෙන්නේ හා නැද්ද? එහෙනම් අපි මෙයාව තමයි සලකන්න ඕනේ. මෙයා තමයි මෙතන තියෙන ක්‍රිටිකල් පොයින්ට් එක. මෙයා වටේට තමයි අපි ගූර්ණ මූල ධර්මය දාගන්න ඕන. ඔන්න මම දාගන්නවා නෑ ගූර්ණ මූල ධර්මය. දැන් මෙතනට මේ ගියපු m ස්කන්ධේ මම මේ දුර y කියලා ගන්නද? සාමාන්‍යයෙන් මෙතන x තියෙනවා මම හිතා y කියලා ගන්නම්. මේක මම y කියලා ගත්තා. වෙන එකක් ගන්නත් පුළුවන් ඕනනම් කැමැත්තක් ඕගොල්ලන්ගේ. මම මෙයා වටා දාගන්නවා. හරිද? මේකෙන් මේක වටා. මේකෙන් මේක වටා. ඔන්න බලනවා දාගන්නවා. mg වතාවක් y ඒක සමාන වෙන සෝරි පෙවුන්නේ නෑ නේද? ඒක සෝරි ඒක පෙවුන්නේ නෑනේ. ඔන්න මම ඒක ආයෙත් කපලා ලියන්නම්කෝ. නැත්තම් පේන්නේ නෑනේ ඔයගොල්ලන්ට. මේ චුට්ටක් උඩට කරලා මෙතනින්ම ලියන්න. ආයෙ බලක් මම හදනවා. මුල් කැලේ ලියන පෙවුන්නේ නෑ නේද? මේ මම මේ කලිනුත් ඔක හදාගත්තා. mg වතාවක් y සමාන නම් මේකේ මේ ඇත්ත ස්කන්ධය. මොකද්ද? කැපිටල් කියන්නේ මේ ලී පටිය ස්කන්ධය. කැපිටල් mg වතාවක් වෙන්න මේ දුර x නෝට් හොයාගන්න නොදන්නවද? x නෝට් දීලා තියෙනවා මේවා දීලා තියෙනවා y කියන්නේ කීයද කියලා අපි හොයාගමු. y කියලා කියන්නේ mg බෙදීම mg x නෝට් gg දෙකම තියෙන නිසා g වලින් සමීකරණයට බලපෑමක් නැතිලා වෙනවා අපිට g ඉවත් කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් g සුළු වෙලා යනවා. එතකොට අපිට එනවා m බෙදීම m x නෝට් කියන එක එනවා. හරි. ඔන්න අපි හොයාගත්තා. දැන් මෙයාට මේ v වේගයක් දුන්නට පස්සේ මෙයාට v වේගය දුන්නාට පස්සේ මෙයා මෙහෙම ඇවිල්ලා මේකේ ගුරුත්ව කේන්ද්‍රය පහු කරලා එහාට ගිහිල්ලා ලීපටි එජ් එකෙන් ලීපටියේ මේසෙත් එක තියෙන එජ් එකකිනුත් එහාට පැනලා එහාට ගිහිල්ලා කියලා මේ දෙන්නාගේ අතර රණ්ඩුවක් ගිහිල්ලා මෙයා පෙරලිලා වැටෙනවා ලීපටිය. ඕකනේ කතාව ඉතින් ලස්සනට තේරුම් ගමු. ඕක තමයි කතාව. එතකොට මේකෙදි වැදගත් වෙන පොයින්ට් එක තමයි මේ වැටෙන තැනදී අපි මේ එජ් එක අල්ලලා දාගන්නවා ගූර්ණ මූල ධර්මය. ඇයි එජ් එක අල්ලගන්නේ? එජ් එක අල්ලගන්න හේතුව තමයි එයා වටානේ මේ අසමතුලිතතාවය ඇති වෙන්නේ. එයා වටානේ මේ සමතුලිතතාවය ඇති වෙන්නේ. සමතුලිතතාවයේ බිඳ වැටීමක් සමතුලිතතාවයේ බිඳ වැටීමේ ප්‍රතිඵලයක් විදිහට මේක වැටෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් එජ් එක වටානේ මේ සමතුලිත වෙන්න උත්සාහ කරන්නේ හා නැද්ද? ඒ නිසයි අපි මේ එජ් එක සලකලා ගූර්ණ මූල ධර්මය දාන්නේ. පැහැදිලිද?
ඊට පස්සේ දැන් මේකට අපි සලකලා කූර්ණ මූලධර්ම දැම්මා. හරිද? ඒ වැඩෙත් හරි. ඊට පස්සේ මොකක්ද කරන්න තියෙන්නේ? අපි දැන් කූර්ණ මූලධර්ම දැම්මට පස්සේ අපි ඊගාව පියවර තමයි මොකක්ද? දැන් ඔයාලට හිතෙනවා නම් මේකේ වේගයක් තියෙනවා. ස්පීඩ් එක නේද අපේ? ස්පීඩ් එකක් තියෙනවනේ මේක සම්බන්ධ වෙලා. එතකොට දැන් මේකේ වේගයක් තියෙනවා නම් දුරක් තියෙනවා නම් අපෙන් අහන්නේ මොකක්ද? ලී කුට්ටියට දිහාගේ අවම වේගයෙන් යහන්නේ ශක්තිය සම්බන්ධ වෙන්නේ නැද්ද? දැන් හිතන්න දැන් මේ ඔන්න බලන්න ඔන්න මේකතන දැන් ලස්සන තැන එනවා. දැන් හිතන්න මම මේකට වේගයක් දෙනවා. දැන් මෙන්න මේ පෑන ගන්නකොට මේ පෑනව වේගයක් දෙනවා. මෙතන තියෙනවා. ආන් එතනට යනවා පෑන. දැක්කම එතනට ගියනවා. ඊට පස්සේ එතනට ගිහිල්ලා පෑන මොකද වෙන්නේ? නවතිනවා. ආන් දැක්කද? එතන ගිහිල්ලා පෑන නවතිනවා. ඇයි නවතින්නේ? මොකද මම පෑයට මෙතනදි දුන්න ශක්තිය ක්‍රියා කරලා එතනට ගිහිල්ලා ඉවර වෙනවා. ඇයි ඉවර වෙන්නේ? ඇයි මෙයාට නිකන් යන්න දෙන්නේ නැහනේ? ඇයි මේ හාෆ් ෂීට් එකේ තියෙනවනේ ඝර්ෂණ බලයක්? මෙයා කැමති නෑ පෑන මෙයාව තල්ලු කරගෙන ඉස්සරහට යනවා. ඒ හින්දා මොකද්ද කරන්නේ? මෙයා දෙනවා ඝර්ෂණ බලයක්. කොහාටද? පෑන මෙහාට යනවනම් එයාට විරුද්ධව. ඒ කියන්නේ පෑන දියුණු වෙන්න හදනවනම් මෙහෙම පිටිපස්සට ඇදලා තියා ගන්නවා. වෙන්න මෙහෙම ඇදලා තියා ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පෑන යන්න හිටියේ මෙතනට නම් මේ මෙතන නවතිනවා. එයා ඉවරයි. පෑන නවතිනවා. පෑනේ ශක්තිය ඉවරයක් කරනවා. ඒ කියන්නේ මොකද්ද? ශක්ති සංස්ථිතිය කියන concept එක මේ ගානට එනවා කියන එක තේරුම් ගන්නයි මම කතාව කිව්වේ. ශක්ති සංස්ථිතිය කියන concept එක නැතුව මේ ගාන හදන්න බෑ. ශක්ති සංස්ථිතිය ගත්තම මොනවද තියෙන සමීකරණ උකට දැන් ඔයාලට තියෙනවා ශක්ති සංස්ථිතිය ගත්තොත් එහෙම ඕකේ mgh තියෙනවා. mgh වල මෙතනට අදාළත්වයක් තියෙනවද? හා නෑනේ. මේක වෙන්නේ ඇයි මේ ගාන වෙන්නේ මේ තනි තලයකනේ. තනි තලයක ගාන වෙනවා නම් තනි තලයක මේ සංසිද්ධිය සිද්ධ වෙනවා නම් MGH කියලා කියන්නේ තල දෙකක ශක්ති සංසන්දනයකට අපි යූස් කරන මෙන්න මේ MGH කියන සමීකරණේ වැඩක් නෑනේ. මොකද මේකේ මේ ඩෙල්ටා H කියන කොටස බිඳුවයි. නැද්ද? ඔව්නේ. ඒක කිසි උසේ වෙනසක් නෑනේ කොහෙවත්ම. ඉතින් වැඩක් නෑ. ඒතකොට MGH එන්නේ මොකක්ද එන්නේ? භාගයක් mv වර්ගය කියන එක නේනවා. මොකද මෙයාගේ වේගය තියෙනවා. ඊට අමතරව දැන් f සමානයි μ r තියෙනව නේද? දැන් f සමානයි μ r කියලා සමීකරණයක් නෑ ඇත්තම කතාව. මේක යම්කිසි එක අවස්ථාවකදී ගොඩ නැගෙන කතාවක්. නමුත් ෆිසික්ස් වලදී අයි කතාව වැඩක් නෑ. කම්බයින් මැත්ස් වල තමයි ඒව ඕනේ වෙන්නේ. f සමානයි μ r කියලා කියන්නේ විශාල හිතන්නකෝ මේක සංඛ්‍යා රේඛාවක් නම් මේක සංඛ්‍යා රේඛාවක් නම් මේ සමතුලිතව තියෙන හරිය නම් මේ අසමතුලිතව තියෙන හරිය නම් f සමානයි μ r කියලා කියන්නේ මෙන්න මේ වගේ තැනක් වගේ නිකන්. එක තැනක් එක පොයින්ට් එකකදී විතරයි මේ f සමානයි μ r වැලිඩ් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. හරිද? ඒ කියන්නේ f සමානයි μ r කියන්නේ මැක්සිමම් පොයින්ට් එක. ඒ කියන්නේ ඒ පෘෂ්ඨයේදී මෙයා දරාගෙන ඉඳලා මේ දරා ගන්න පුළුවන් උපරිම සීමාවයි තමයි ඔය f සමානයි μ r කියන එක අපි දාන්නේ. මෙතනදී නම්. දැන් මෙතනදී දැන් ගතික ඝර්ෂණ සංගුණකයනේ. ඒ කියන්නේ මෙයා චලනය වෙනකොට තියෙන එකනේ. චලනය වෙනකොට ඒ කියන්නේ චලනය වෙනකොට අපි දන්නවා ස්ථිතික ඝර්ෂණ සංගුණයට වඩා ගතික ඝර්ෂණ සංගුණකය අඩුයි. ඕන දෙයක් ගන්නකො. දැන් මේක ලොකු බරක් නම් හිතන්න මෙයා උස්ස ගන්න අමාරු ඉස්සුවට පස්සේ පොඩි ගේමක් ගහලා උට්ට අරන් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒක. නමුත් උස්සන පොයින්ට් එක තමයි අමාරු. අහන්න නැද්ද? ඒතර අපි මොකද්ද කරන්න ඕන? දැන් මම ඒක නම් අමතර කතාවක් කිව්වා. නමුත් මෙතන මේ ඝර්ෂණ බලය තියෙනනේ. ඒ කියන්නේ F සමානයි μ r කියන එක තියෙනවනේ. නේද? මේ ඝර්ෂණ බලය F සමානයි μ r කියන එක තියෙනවා. දැන් ওই ඝර්ෂණ බලයෙන් කාර්යයක් කරනනේ. ඝර්ෂණ බලයෙන් කරන කාර්ය හොයාගන්න මොකද්ද කරන්න ඕන? හා කවුද පුළුවන් නම් මතක් කරලා කියන්න. අපි දාන්න ඕන කවුද? W සමානයි Fs. W සමානයි Fs. එතකොට මෙන්න මේ W සමානයි Fs වල F සමානයි μ r එකේ μ එක යන මෙතනට. මේ μ r වතාවක් ගියපු දුර S. එච්චරයිනේ. ඔන්න එච්චරයි වැඩි. අපි එන ඒකොලෙත් අයින් කරමු. මේ අලුත් කොලයක් ගත්තා. හරි. අපි දැන් මේක ඉතුරු වැටි කරගමු. අපි දැන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය කියන එක ඕනවද? ඔව්. ඇයි අපි ගුරුත්ව කේන්ද්‍රය අරගෙන ශක්ති ජනසයක් දාගත්තා. දැන් වේගය කියන එක වැඩේට සම්බන්ධ වුණා. මේකත් සම්බන්ධ වුණා. අන්තිමට මේක සම්බන්ධ වෙන හැටි කියලා දෙන්නම්. ඔන්න මම දැන් දාන්න යන්නේ අපේ අන්තිම ශක්ති සංස්ථිතික සමීකරණය.
කවුරු අතරද මට කියන්නේ ශක්තිය සංසිද්ධි කරන්න ඕන. දැන් මුලින් මෙයාට යම්කිසි වේගයක් තියෙනවනේ බලන්න. මුලින් වේගයක් ලබා දේ. එය හානි වේ. මෙවන් මේ මුලින් වේගයක් ලබා දේ. එය හානි වේ. සමීකරණය ගොඩනගමු. අපි එන්නේ එකට සමීකරණය ගොඩනගමු. මුලින් ඔන්න බලන්න වේගය ලබා දෙනවා. මුලින් ලබා දෙන වේගය මොකද්ද? භාගයක් mv වර්ග කියන වේගනේ ලබා දෙන්නේ. භාගයක් mv වර්ගය කියන වේගය ලබා දෙනවා. දැන් ඔන්න භාගයක් mv වර්ගය කියන වේගය ලබා දුන්නට පස්සේ ඔක ගිහිල්ලා නවතිනවනේ. ඒ කියන්නේ මොකද්ද? F සමානයි μr නේ. F සමානයි μr වල W සමානයි fs වල අපි ඔය ගිහින් අතාරින්න ගන්න නේද? කනද එච්චරනේ කරන්නේ. කියන්නේ μr කියන්නේ මොකද්ද? මෙතන මේ μr කියලා කියන්නේ mg. දන්නවනේ ටිකයි. ඒතර මේකට දැම්මට පස්සේ අපිට එනවා මුලින් දුන්න ශක්තිය මේ මුලින් දුන්න ශක්තිය හානි වෙලා ඇවිල්ලා මෙතනදී ස්ටොප් වෙනවා. මෙතනදී v බිඳුවක් වෙනවා. ඔන්න ඔකනේ කතාව. මෙතනදී v0. මෙතනදී v බිඳුවයි. හරිද? එතකොට එතෙන් දැම්මට පස්සේ මේ මුලින් මෙච්චර මේ භාගයක් mv වර්ග ශක්තියක් දෙනවා. එයා එතනදී බිඳුවක් වෙනවා. ඇයි බිඳුවක් වෙන්නේ? අර නපුරු f සමානයි μr. දන්නවනේ එයාගෙන් කරන කාර්යයක් තියෙනවා. මොකක්ද ඒ කාර්යය? W සමාන fs දැම්මොත් එහෙම බලන්න මේ බලන්න f තමයි මේ මම මුලින්ම ලියන්නේ. හරිද? කවුද f? μmg. μmg වතාවක් කොච්චර දුරක් ගියද? හා පුළුවන් නම් හිතන්න කොච්චර දුරක් ගියද? මේක හිතුවොත් තමයි මේක තමයි හිතන පොයින්ට් එක. පුළුවන් නම් හිතන්න චුට්ටක් විවරණතලා හිතන්න එච්චරයි. වෙන බලන්න මෙයාගේ පුතුර මේ මුලින්ම දැන් මෙයා මේ මෙතිනම් මෙතනටම ගියානේ මේ මෙතිනම් මෙතනම ගියා. හැබැයි දැන් මේ පටිය දිගනේ අපිට පටිය දිගින් ඇති වැඩක් නැහැ. ඇයි ඒ පටිය කෙලවටම ගියා කියලා නෑනේ. අපි දන්නවා අනිවාර්යයෙන් මෙයා L බෙදීම දෙක තුරක් ගිහින් දිනවා. මොකද මෙයා ගුරුත්ව කේන්ද්‍රය පාස් කරලා ගිහින් දිනවා. ගුරුත්ව කේන්ද්‍රය පාස් කරලා ගියා නැත්නම් පෙරලෙන්න බෑනේ බං. නේ? L බෙදීම දෙකක් ගිහින් දිනවා. අනිවාර්යයෙන්ම x නෝටුත් ගිහින් දිනවා. මේකේ කේන්ද්‍රය පහු කරේ නැත්නම් ඒ පෙරලෙන්නත් බෑනේ. x නෝටුත් පහු කරලා තව y එකක් ගිහින් දිනවා. අන්න බලන්න අපි y හොයාගත්ත අගය දාන්න ඉවරයි. ගාන ඉවරයි. μmg ගාන ඉවරයි එච්චරයි. μmg මෙතන මේ L බෙදීම දෙක පෙවුනේ ඒක ලියනවා නේද? sorry. L බෙදීම දෙක ධන x නෝට් ධන y. දැන් ඕගොල්ලෝ මේ හොයාගත්ත y එක ලස්සන්ට ආදේශ කරගන්න එච්චරයි. ගාන එච්චරයි. හරිද? ඔවා මහ ලොකු දේවල් නෙවෙයි. ගානම ඉවරයි එතකොට. නෑ මම දැන් y ආදේශ කරගන්නද? හිමීට. නෑ μmg L බෙදීම දෙකයි x මට y ආදේශ කරේ මොකක්ද? ආවෙත් මතකනේ. m බෙදීමෙන් x නෝට් නේ. හරියට. කන්ෆර්ම් කරගන්න ඕනේ බෑ. m බෙදීමෙන් x නෝට් ආවා. මෙහෙන් එනවා භාගයක් mv වර්ගය. දැන් මොකක්ද තියෙන්නේ? v යුක්ත කරගන්න එච්චරමයි තියෙන්නේ. මේ සිම්පල් m ට මේ කියන්නේ සමීකරණ දෙපැත්තම m තියෙනකොට ඒ සිම්පල් m කියන සමීකරණ බලපෑමක් නැති වෙනවා. ඒතකොට m අපිට ඉවත් කරාට සමීකරණ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒතර අපිට ආව මොකද? 2g L බෙදීම 2යි x නෝට් ධන m බෙදීමෙන් x නෝට් ගේ වර්ගමූලය. එහෙම උත්තර තියෙනවා. එහෙම උත්තරයක් තියන්න බලන්න පුතා. 2g චුටි වෙලාදීම කරලා දිනවා. 2යි μg sorry 2යි මෙතනට μ එකක් එනවා. එතන මෙන්න මේ μ තියෙනවා. 2යි μg x නෝට් L බෙදීම 2යි m බෙදීම m x නෝට්. පළවෙනි උත්තරේ. උත්තරේ නම්බර් 1. එච්චරනේ. උත්තරේ අංක 1. නේ? උත්තරේ අංක 1. හරි. දැන් මේ ගානේ මට චූටි දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. මම ඒ ටික වෙනම පසුව ඇඩ් කරන්නම්. හරිද? දැන්ට ඔච්චරයි. දැන්ට මේ බලන්න අපි මේ කරපු වැඩ ටික මුලින්ම මේ ලස්සනට රූපය ඇඳගත්තා. හරිද? මෙහෙම ලස්සනට ඔකලා එක්සෑම් එක ඇඳගන්න. දීලා තියෙන MCQ වේවරම ඔක ඉවරයක් කරලා දාන්න. එතකොට මේ බලන්න මම හයිලයිට් කරන්න කියපු ටික. ගුරුත්ව කේන්ද්‍රය, v වේගය, ගතික ඝර්ෂණ සංගුණකය, අවම. අවම කියන එක මොකක්ද? ඒ කියලා කියන්නේ මෙහෙමනේ. දැන්
මෙතනට වේගය දුන්නාට පස්සේ මෙයා ගිහිල්ලා කියලා යම් කිසි තැනක නවතිනවා. අපි දන්නේ එතනද මෙයා නවතින. කියන්නේ අවම කියන්නේ එතනවත් නවතින්න ඕන. මෙයාට ලොකු වේගයක් දුනොත් ඈතටම යන්න පුළුවන්. ගොඩ ඈතකට යන්න පුළුවන්. නමුත් දෙන්න ඕන අවම වේගය පටිය පෙරලීම සඳහා කුට්ටියට ලබා දිය හැකි අවම වේගය කියනකොට මෙතනින් වැදගත් වෙන්නේ දැන් ඊට වඩා ලොකු වේගයක් දුනොත් තව ඈතට යන්න පුළුවන්. සහ කුට්ටිය පෙරලෙන්නත් පුළුවන්. නමුත් එතකොට මේකේ ශක්තිය කුට්ටිය පෙරලෙන අවස්ථාවේ ශක්තිය සම්පූර්ණයෙන් හානිලා නැහැ වේගෙ බිඳුව වෙලත් නැහනේ නේද? ඒ කියන්නේ මේක මෙහෙම ඇවිල්ලා මෙතන පහු කරගෙන තව වේගය වැඩිත් වෙලා මෙහෙම ඒ කියන්නේ වේගය තව බිඳුව නොවි මෙහාට යනවා. ඒතර වේගෙ බිඳුවක් කියලා නැහැ. දැන් මෙතනදී අපිට ශක්ති සංසිතිය දාන්න පුළුවන් වෙන්නේ දැන් මෙතනින් මේ දෙන වේගය මෙතනදී ශූන්‍යයක් වෙනවනේ. එතකොට මෙන්න මේ ඝර්ෂණය වගේ මේ සියලුම වේගය හානි වෙන්න කාර්ය කරලා තියෙනවා. ඒ නිසායි මෙතනදී දාන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි මෙන්න මේ අවම කියන වචනය නම් වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ මේක නේ එච්චරම කන්සිඩර් කරන්නේ නැතුව නමුත් සමහරව හොද්දටම මේ නිකන් අවබෝධයක් තියෙනවා මේක පොඩ්ඩක් කන්සිඩර් කරන වචනයක් අවම කියන හැටි. ඒක වැදගත් පොඩ්ඩක්. ඒ වගේම තව එකක් තියෙනවා මේක මේ ප්‍රොෆෙසර් රෝසගේ කියන SRD ප්‍රොෆෙසර් SRD රෝසගේ මේ විවරණ පොතේදී දැක්කේ ඒස මෙතනදී කියනවා වෙන්න මෙහෙම කතාවක්. ඇත්තට මේ කතාව හරි 100%ක්ම ඒක අපිට මේ මුලින්ම නෝට් නැතුවට පස්සේ ගාන දිහා හොඳට බලනකොට හිතෙනවා සමහර දක්ෂ ළමයි හිතනවා ඇති කියලා මෙන්න මෙහෙම කතාවක්. මේ පටිය නොපෙරළෙන්න ඒ කියන්නේ පටිය පෙරලෙන්නේ නැහැ කියලා. කියන්නේ පටියයි මේසේ අතර ඝර්ෂණ සංගුණකය දැන් ප්‍රශ්නේ අහන්නේ පටිය පෙරලීම සම්බන්ධව නේද? ඒ හින්දා දැන් පටිය ඉස්සරහට චලනය වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියලා තියෙන ඕනලු ගන්න. ඒ කියන්නේ පටිය චලනය වෙන්නේ නැහැ. පටිය පෙරලෙන්න එකම හේතුව මෙන්න මෙයා කියලා තියෙනවා. මේ කතාව මාරම තර්කානුකූලයි. මොකද සමහරු ඉන්නවා. ඒ කියන්නේ හොඳටම හිතන්න ඉඩ තියෙනවා. දැන් මේක ඉස්සරහට යනකොට දැන් මේක මත බලයක් ඇති කරනවනේ. එතකොට මේසෙනුත් යම් කිසි බලයක් මේ ඇති කරලා මේසෙයි පටිය අතර තියෙනනේ ඝර්ෂණ සංගුණයක්. එතකොට අපි හිතමු u ඩෑෂ් කියලා වගේ ගත්තා කියලා. එතකොට ඔන්න ඔය මියු ඩෑෂ් අතර පොඩි තර්කයක් ඇති වෙනවා. හරිද? ඒ කතාව මේකේ දීලා නැහැ. හින්දා ඒක ගැන හිතන්න ඕනේ නැහැ අපි. ඇත්තම කතාව. හරිද? ඒ නිසා ඒක අමතක කරලා දාන්න. එතකොට ඕක තමයි කතාව. මම හිතනවා තේරෙන්න ඇති කියලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් වල දාන්න.